ඊළඟ දේ තමයි මොනවාද ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. පුතේ මේ ඉංජිනේරු තාක්ෂණ වේද ඉගෙන ගන්න දරුවෙක්ට ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා ප්‍රධාන පාඩම් 17ක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට 12 වසර සහ 13 වසර කියලා කොටස් දෙකක් තියෙනවා. 12 වසරේ පාඩම් 9කුත් 13 වසරට පාඩම් 8කුත් ඔයාලගේ විෂය නිර්දේශයට ඇතුල් කරලා තියෙනවා. හරි. පුතේ ඔයා දාගන්න මෙන්න මෙහෙම පොඩි මාතෘකාවක් දාගන්න. විෂය නිර්දේශයේ ඇතුළත් පාඩම් ඒකක විෂය නිර්දේශයේ ඇතුළත් පාඩම් ඒකක. හරි. අනිවාර්යෙන් මේක දාගන්න පුතේ. ඔයා ටාගට් එකකට වැඩ කරන දරුවෙක් නම් මේ පාඩම් ටික ඔයාට පුළුවන් ලිස්ට් කරලා ඔයාගේ පාඩම් ගන්න තැනක් ගහගන්න. එතකොට සර් ඒක ඉවර කරපුවාම ඔයාට ඒක ඉවරයි කියලා දාගන්න පුළුවන්. ප්‍රැක්ටිකල් ටික කරපුවාම මේක පුළුවන්. ඔයා පාඩම් කරපුවාම ටික් එකක් දාගන්න පුළුවන්. ඒකෙන් ඔයාට හොඳ ෆෝකස් එකක් තියාගන්න පුළුවන්. හරි. පුතේ මේ අපි 12 ශ්‍රේණියේ පාඩම් ටික ඉස්සල්ලා මතක් කරගෙන ඉමු. 12 ශ්‍රේණියේ පාඩම් ටික අංක 1. පුතේ 12 ශ්‍රේණියේදී ඔයාලට පළවෙනියට මේ සබ්ජෙක්ට් එක මොකක්ද කියලා දෙන්න පාඩමක් තියෙනවා. හැබැයි සර් නම් ඒක පළවෙනිට කරන්නේ නැහැ. දැම්ම කරන්නේ නැහැ. පුතේ ඒකේ නම ලියා ගන්න ඉංජිනේරු තාක්ෂණ වේදය හැඳින්වීම. මේ පාඩමේදී පුතේ අතීතයේ ඉඳන් මේ දක්වා තිබ්බ තාක්ෂණය කොහොමද වෙනස් වුනේ? අනාගතේ වෙන්න පුළුවන් මොකද්ද? මේ සබ්ජෙක්ට් එක මොකද්ද කියලා අයිඩියා එක ඔයාලට දෙනවා. ලියාගන්න පුතේ පළවෙනි පාඩම ඉංජිනේරු තාක්ෂණ වේදය හැඳින්වීම. ළමයි අපි මොන හරි දෙයක් වාහනයක් කියලා හිතන්නකෝ. වාහනයක් නිෂ්පාදනය කරන්න කලින් අපි ඒක කලින් ප්‍රතිනිර්මාණය කරගන්න ඕනේ සැලැස්මක්. ඒ කියන්නේ අපි ඒකේ ඩ්‍රෝවිං එඳ ගන්න ඕනේ. එළිය කොහොමද එන්නේ? ඇතුළ කොහොමද එන්නේ? කොටස් කොහොමද? මෙතන මොකද්ද? මෙතන තියෙන පාර්ට් එක මොකද්ද? අන්න ඒ වගේ පුතේ මේ තාක්ෂණ වේදියා කියන කෙනා කතා කරන්නේ අසන්නිවේදනය කරන්නේ සැලසුම් චිත්‍ර වලින්. ඩ්‍රෝවිං කියලා කියන්නේ ඉංජිනේරින් ඩ්‍රෝවිං. පුතේ ඔයාලට දෙවෙනි පාඩම වශයෙන් තියෙනවා සැලසුම් චිත්‍ර නිර්මාණය. දාගන්න පුතේ 2 සැලසුම් චිත්‍ර නිර්මාණය කිරීම. සැලසුම් චිත්‍ර නිර්මාණය කිරීම. සැලසුම් චිත්‍ර නිර්මාණය කිරීම. දෙවෙනි එක දාගන්න. නැත්නම් ඉංජිනේරින් ඩ්‍රෝවිං ඉංජිනේරු ඇඳීම කියලා දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. හරි. පුතේ මේ පාඩම් වලට හරීම මෙහෙම කියලා නමක් නැහැ. මම ගැළපෙන නම් තමයි මේ වාට දෙන්නේ කෙටියෙන්. හරි. පුතේ ඊළඟ දේ අපි වැඩ බිමක වැඩ කරන්නේ සයිට් එකක් කියන්නේ එක්ක කර්මාන්ත ශාලාවක් වෙන්න පුළුවන්. ඔයා ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රික් වගේ පැත්තකට යනවා කර්මාන්ත ශාලාවක්. සිවිල් නම් ඔයා වැඩ බිමක්. ළමයි එතකොට ඔයා එතෙන්දී ඔයාගේ ආරක්ෂාව වැදගත්. සේෆ්ටි පස් කියලා අහලා තියෙනවනේ. ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂාව රැකගන්න අපිට පාඩමක් දාලා දිනවා තුන්වෙනි පාඩම. සෞඛ්‍ය හා ආරක්ෂාව. තුන්වෙනි පාඩම පුතේ දාගන්න සෞඛ්‍ය හා ආරක්ෂාව. සෞඛ්‍ය හා ආරක්ෂාව. සෞඛ්‍ය හා ආරක්ෂාව. ළමයි අපේ 4 වෙනි ඒකකයේ වශයෙන් අපිට දාලා තියෙන්නේ මේ ගොඩනැගිලි හදන ඒවා සම්බන්ධයෙන්.
එතකොට ගොඩනැගිල්ලක් හදන එක ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා සියලු දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ පාඩමේ නම මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය. දැන් මෙහෙම දිග නමක් තිබ්බට පුතේ සිවිල් කියලා තමයි ගොඩක් ප්‍රසිද්ධ. සිවිල් පාඩම, ගොඩනැගිලි පාඩම. හරි. ලස්සන පාඩම. අංක 5. තාම අපි 12 වසර පාඩම් වල ඉන්නේ. මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදේ. ළමයි ඔතනින් පස්සේ වාට පොඩ්ඩක් ඔය මෙකැනිකල් සම්බන්ධයෙන් දේවල් ඉගෙන ගන්න තියෙන්නේ. කියන්නේ වාහන ගැන සම්බන්ධයෙන්. ඒකට කලින් පොඩි පාඩමක් වාට තියෙනවා චලිතය හා බල සම්ප්‍රේෂණය කියලා. පාඩමේ නම මොකද්ද? චලිතය හා බල සම්ප්‍රේෂණය. ඒ කියන්නේ පුතේ අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා යන්ත්‍රවල තියෙන චලිත ආකාර. දැන් රේඛීය චලිතය කියලා එකක් තියෙනවා, භ්‍රමණ චලිතය කියලා එකක් තියෙනවා, දෝලන චලිතය කියලා එකක් තියෙනවා පුතේ. අර මේ වගේ ඉදි කට්ටක් එහෙම මැෂින් එක කියන්නේ. ඒකට අණුවැටුම් චලිතය කියනවා. මේ චලිතය කොටසේ ඒක. ඊළඟ මේ බල සම්ප්‍රේෂණය කියලා කියන්නේ අපි ওই පාඩමේදී එක තැනක ඉඳන් තවත් තැනකට ජවය ගෙනෙන විදිය තමයි මේකේ තියෙන්නේ. අපි ලස්සනට ඒවා ඉගෙන ගමු ඉස්සරහට. හරි. පුතේ ඕකෙන් පස්සේ වට 6 වෙනි පාඩම වශයෙන් අපේ කොල්ලෝ නම් ගොඩක් කැමති පාඩමක් හම්බෙන්නේ. කොල්ලෝ ගොඩක් කැමති පාඩමක්. ඒ පාඩම තමයි ඔටෝමොබයිල් වාහන ගැන තියෙන. මුල ඉඳන් අග දක්වා තියෙනවා. මාර වටිනවා පුතේ. ටෙක් කරන දරුවෙක් මේක කරගත්තට පස්සේ එයාට ලොකු අපසරියක් ලොකු අයිඩියාවක් හම්බ වෙන වාහනයක් කියන්නේ මොකක්ද කියලා. පුතේ පාඩමේ නම මූලික ස්වයංචලන තාක්ෂණ වේදය. මූලික ස්වයංචලන තාක්ෂණ වේදය. හරි. පුතේ අපි ඉංග්‍රීසියෙන් කියනවා බේසික් ඔටෝමොබයිල් ටෙක්නොලොජි කියලා. බේසික් ඔටෝමොබයිල් ටෙක්නොලොජි. හරි. එතකොට ගොඩක් ප්‍රසිද්ධ ඔටෝමොබයිල් කිව්වහම ඔටෝමොබයිල්. හරි. ඔටෝමොබයිල් කිව්වහම ප්‍රසිද්ධයි. අපි ඔකේදී වාහන ගැන ඉගෙන ගන්න. පුතේ කවුරු හරි මේ වෙලාවේ ඉංග්‍රීසි මීඩියම් දරුවෙක් ඉන්නවා නම් මට යා වෙනම මීටින් එකේ වුණාම මැසේජ් එකක් දාන්න. මම යාට කරන්න ඕන දේවල් මොනවද කියලා කියන්න. හරි. සහ දැන් මේ පන්තියේ පුතේ සිංහල මීඩියම් ගියත් දැන් මේ තාක්ෂණය කියන එක පුතේ ගොඩක් ඉංග්‍රීසි වලින් තියෙන්නේ. මම හැංගෙනේම සිංහලෙන් පැහැදිලි කරන ගමන් හැම එකටම ඔයාලට ඉංග්‍රීසි වචන දෙනවා. ඒක ඔයාලට මාර පහසුවක් වෙයි. හරි. අපේ කාලේ අපිට උන්නේ නැහැ. හැබැයි මම ඒක ඔයාලට කරනවා. හරි. පුතේ අපි මේකෙන් පස්සේ පොඩ්ඩක් විදුලිය සම්බන්ධ දේවල් ඉගෙන ගන්නවා. ගෙයක් වයරින් කරන්න එහෙම කොහොමද කියලා. විද්‍යුත් ධාරාව කියන්නේ මොකද්ද? මිනුම් උපකරණ විද්‍යුත් ඒවා ගැන ඉගෙන ගන්නවා. ඒ පාඩමේ නම පුතේ මූලික විදුලි තාක්ෂණ වේදය. මූලික විදුලි තාක්ෂණ වේදය. දාගන්න පුතේ පාඩමේ නම මූලික විදුලි තාක්ෂණ වේදය. 7 වෙනි පාඩම 12 වසර. ටිකක් ලොකු පාඩමක්. මූලික විදුලි තාක්ෂණ වේදය. 8. පුතේ 8 වෙනි පාඩමත් හරිය ලස්සනයි. අපි මේකෙදී ලෝහ වැඩ සහ දැව වලින් වැඩ කරන විදිහ ඉගෙන ගන්නවා. ඒ කියන්නේ පුතේ මොකක් හරි නිෂ්පාදනයක් කරන විදිය. ඩෙස් එකක් පුටුවක් ඔය ලෝහ සහ දැව පාවිච්චි කරලා හදන ඕනම එකක්. හදන්න කුසලතා ටික වාට දෙනවා. පාඩමේ නම නිෂ්පාදන තාක්ෂණ වේදය. නිෂ්පාදන තාක්ෂණ වේදය. ඕක පුතේ මූලික නිෂ්පාදන තාක්ෂණ වේදය කියලා අපිට තියෙන්නේ බේසික් ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි. ලස්සන පාඩමක්. ළමයි ඉගෙන ගන්න කැමති පාඩමක්. පෞද්ගලිකව මම උගන්වන්න හරි ආස පාඩමක්. හරි. පුතේ 12 වසර අවසාන පාඩම 9 වෙනි පාඩම මිනුම් සම්බන්ධයෙන් තියෙනවා. මිනුම් උපකරණ සහ මිනුම් සම්බන්ධය. එතකොට අපේ පන්තියේ පුතේ මේක පළවෙනිට කරන පාඩමක්. මොකද මේ පාඩම කරාට පස්සේ වට ඉතුරු පාඩම් කරගන්න හරි ලේසි. පොඩි පාඩමක්. 9 වෙනි එක දාගන්න පුතේ තාක්ෂණවේදී කාර්ය හා අවස්ථාවල තාක්ෂණවේදී කාර්ය හා අවස්ථාවල
සම්මත මිනුම් භාවිතය. තාක්ෂණවේදී කාර්ය හා අවස්ථාවල සම්මත මිනුම් භාවිතය. පුතේ 12 වසර පාඩම් ටික හොඳට තේරෙනවා නම් පොඩි රයිස් හෑන්ඩ් එකක් දෙන්න. මේ තමයි අපේ 12 වසරේ පාඩම් ඒකක ටික. හරි. එහෙනම් පුතාලා අපි 13 ශ්‍රේණියේ පාඩම් බලමු. 13 ශ්‍රේණියේ පාඩම්. හරි? 13 ශ්‍රේණිය. හැබැයි ඉතින් A level වලදී මේ 12 13 කියලා වෙන් කරලා තිබ්බට පේපර් එක පුතේ ඔය වසර දෙකෙන්ම තමයි වාට එන්නේ. හරි. පුතේ මේ එතකොට අපේ 9 වෙනි පාඩම එතන ඊට පස්සේ 10 වෙනි පාඩම අපිට සෙට් වෙනවා 13 ශ්‍රේණියේදී. පුතේ මේ අර සම්මත අසම්මත කියලා දෙකක් තියෙනවනේ. සම්මත කියන්නේ කරන්න ඕනේ දේවල්, අසම්මතයි කියන්නේ නොකළ යුතු ඒ කියන්නේ පිළිගත් ක්‍රමේ නොවන ඒවා. සම්මතයි කියන්නේ පිළිගත් ඒවා. පුතේ ඉංජිනේරෝ විසින් කරන්න ඕනි පිළිගත් දේවල් තියෙන පාඩම තියෙනවා අපිට හම්බ වෙනවා පාඩමක්. පොඩි පාඩමක්. පැයක් දෙකක් තමයි පුතේ පාඩමට යන්නේ. පාඩමේ නම ඉංජිනේරු ප්‍රමිති හා පිරිවිතර. ප්‍රමිති හා පිරිවිතර. දාගන්න. ඉංජිනේරු ප්‍රමිති හා පිරිවිතර. ළමයි 11 වෙනි පාඩම. මේ පාඩමේදී අපිට තියෙනවා පුතේ විදුලි බලය ජනනය කරගන්නේ කොහොමද? ඒකට පාවිච්චි කරන යන්ත්‍ර මොනවාද? විදුලි බලාගාරයක වෙන්නේ මොනවාද? මොන වගේ විදුලි බලාගාරද තියෙන්නේ? ආන් ඒවා එකක් තියෙනවා. පුතේ 11 වෙනි පාඩම විදුලි යන්ත්‍ර හා බල පද්ධති. ලස්සන පාඩමක්. ලස්සන පාඩමක් පුතේ විදුලි යන්ත්‍ර හා බල පද්ධති. විදුලි යන්ත්‍ර හා බල පද්ධති. හරි. ළමයි මේ 12 වෙනි පාඩම. අපිට කලින් මේ හම්බුණ මේ විදුලි යන්ත්‍ර හා බල පද්ධති කියන පාඩමත් ඉලෙක්ට්‍රික් කියන කොටසට වැටෙනවා. ඊට පස්සේ අපිට කලින් තිබ්බේ මූලික විදුලි තාක්ෂණවේදී කියලා. ඕකත් ඉලෙක්ට්‍රික්. අපිට හම්බ වෙනවා ඊළඟට ඉලෙක්ට්‍රොනික් කියලා එකක්. අපි ඒක පාඩම ඇතුළත් කරලා තියෙන පුතේ මෙන්න මෙහෙම මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදී කියලා. පුතේ මේක ෆිසික්ස් පාඩමක්. A level ෆිසික්ස් වලටත් මේක තියෙනවා. හරි ලස්සනයි. මම උගන්වන්න හරි ආස පාඩමක්. ළමයි ගොඩක් ආස පාඩමක්. මම මෙතෙන්දි පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් ගොඩක් කට්ටියට තියෙනවා පුතේ මේ ඉලෙක්ට්‍රික් කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රොනික් කියන්නේ මොකද්ද කියලා. ඉලෙක්ට්‍රික් කියන කාණ්ඩයේදී විදුලි බලය ජනනය කරන්නේ කොහොමද? ඒක එක තැනක ඉඳන් තවත් තැනකට යවන්නේ කොහොමද? සහ ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි ඉලෙක්ට්‍රික් කියන එකේදී කියවෙන්නේ. පුතේ මේ ඉලෙක්ට්‍රොනික්ස් කියලා කියන්නේ සංඥා සිග්නල් එක කියන්නේ සිග්නල් එකක් හදාගන්නේ කොහොමද? ඒ වගේ ගන්න පුළුවන් පාවිච්චි මොනවාද? සිග්නල් එකක් තව තැනක ඉඳන් තවත් තැනකට යන්නේ කොහොමද? අපි සිග්නල් එකක් ගැන අධ්‍යයනය කරන්නේ කොහොමද? අන්න ඒ වගේ ගොඩක් සංඥා ගැන ඉගෙන ගන්න තියෙන්නේ මේ මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදී කියන පාඩම. හරි? ඒ තමයි ඉලෙක්ට්‍රොනික්ස්. එහෙනම් ඔයා මතක තියාගන්න ඉලෙක්ට්‍රික් වල තියෙන්නේ විදුලිය නිෂ්පාදනය කරන්නේ කොහොමද? ගෙනියන්නේ කොහොමද? ඒකේ භාවිත මොනවද කියලා. අපි මේ ඉලෙක්ට්‍රොනික්ස් වලදී ඉගෙන ගන්නේ සංඥා ගැන. තේරෙනවනේ? සංඥාවක් හදාගන්නේ කොහොමද? ඒ වගේ භාවිත, ඒවා වෙනස් කරගන්නේ කොහොමද? ආන් ඒ වගේ දේවල්. හරි. පුතේ අපි එහෙනම් 13 වෙනි පාඩම මොකක්ද කියලා බලමු. ඔයාලට දැනටම තේරෙන්නේ නැති අඩේ මරු ඒවා ඉගෙන ගන්න තියෙන කියලා නේ. පුතේ මේ ET කියන්නේ හරිය ලස්සන සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ මම කරනවට නෙමෙයි මේ ලෝකේ තියෙන හැම සබ්ජෙක්ට් එකක්ම දැන් සමහර කට්ටිය ඉන්නවා මේ දැන් ඒ සබ්ජෙක්ට් එක විතරයි හොඳයි කිව්වට හැම එකම ඕනේ. නැටුමුත් අපිට වැදගත්. අපි නටන්නේ නැද්ද? අපි සින්දු කියන්නේ නැද්ද? හැම සබ්ජෙක්ට් එකක්ම පුතේ අපේ ජීවිතේට වැදගත්. තේරෙනවද? ඒ වගේ වැදගත් සබ්ජෙක්ට් වලින් එකක් තමයි මේ ඉංජිනේරු තාක්ෂණ වේදී. කවුරු හරි කියනවා නම් අරක හොඳයි මේක හොඳයි කියලා ඒක සාපේක්ෂයි. පුතේ එයා ඉගෙනගත්ත දේවල් එක්ක තමයි කියන්නේ. හරි? එතකොට මේකත්
වටින සබ්ජෙක්ට් එකක්. ඒක ගැන අය කතා නැහැ. හරි? බලමු පුතේ ඊළඟ පාඩම මොකක්ද කියලා. ඊළඟට තියෙනවා අපිට පාඩමක් තරල යන්ත්‍ර කියලා. තරල යන්ත්‍ර. fluid machines. පුතේ තරල යන්ත්‍ර කියලා කියන්නේ තරල කියන්නේ ද්‍රව සහ වායු. ද්‍රව සහ වායු පාවිච්චියෙන් වැඩ කරන යන්ත්‍ර තරල යන්ත්‍ර ගණයට ගන්න. දැන් වැකියුම් ක්ලීනර් එක කියන්නේ තරල යන්ත්‍රය. වාහන ඔසවනේ සර්විස් සෙන්ටර් වල තියෙන. ඒක තරල යන්ත්‍රය. අන්න ඒවා ගැන පුතේ ඉගෙන ගන්න හොඳ ලස්සන පාඩමක් ඔය ආය එක්ස්කැවේටර් ඊට පස්සේ බුල්ඩෝසර් JCB ආන් ඒවට ගොඩක් කැමති නම් ඔයාලට මේවා ඕනේ මොකද ඒවා හයිඩ්‍රොලික් කියලා කියන්නේ පුතේ. ආන් ඒවා තමයි මේකදී අපි ඉගෙන ගන්නෙ. හරි. පුතේ ඊළඟට 14 වෙනි පාඩම අපිට හම්බ වෙනවා. 14 වෙනි පාඩම මේක සිවිල් ඉංජිනේරු තාක්ෂණ වේදයට අයිති වෙන්නේ. පුතේ අර මේ ඔයා දැකලා ඇති නිකන් පාරයිනේ එහෙම වෙලාවකට මිනින්දොරු මහත්තයා ඇවිල්ලා මනිනවා. අපිටත් පුතේ මේ බිම් මැනීම කියන කොටසක් ET වලට ඇතුළත් කරලා තියෙනවා. ඒ පාඩමේ නම බිම් මැනීම හා මට්ටම් ගැනීම. බිම් මැනීම හා මට්ටම් ගැනීම. හරි ලස්සන පාඩමක් පුතේ. ලස්සන ප්‍රැක්ටිකල් තියෙන ලස්සන පාඩමක්. ලස්සන ප්‍රැක්ටිකල් තියෙන ලස්සන පාඩමක්. බිම් මැනීම හා මට්ටම් ගැනීම. හරි. පුතේ අපි බලමු අපේ 15 වෙනි ඒකකය මොකක්ද කියලා. 15 වෙනි ඒකකය. ළමයි මේකත් සිවිල් ඉංජිනේරු තාක්ෂණයට අයිති වෙන්නේ. අපිට ජලය ගැනයි කසල ගැනයි ඉගෙන ගන්න තියෙනවා. ජලය කියන්නේ මේ ලෝකේ තියෙන වටිනා සම්පතක්. ඒ ජලය දූෂණය වෙන්නේ කසල නිසා. අනිවාර්යෙන් ඔයාට ජල දූෂණයෙන් ජලය වළක්වා ගන්න විදිය සහ දූෂණය වුණු ජලය නැවත යථා තත්ත්වයට ගන්න ඕනි, කුසලතා ගන්න ඕනි. ඒකට ලස්සන පාඩමක් දාලා තිනවා පුතේ. ජලය හා කසල කළමනාකරණය. පුතේ දැන් ඔයාලට තේරෙන්න ඕනි අපේ සබ්ජෙක්ට් එකේ තියෙන්නේ මේ පරිසරය රැක ගන්න ඕනි පාඩම් කීපයක්. හරි. ජලය හා කසල කළමනාකරණය. පුතේ දැන් පාඩම් ලිස්ට් එක ඉවරෙන්න ළඟයි. 16 වෙනි පාඩම පුතේ ඔයාලා ක්වොන්ටිටි සර්වර් කියලා අහලා තියෙනවා. දැන් මේ ඇස්තිමේන්තුකරණය කියලා අහලා තියෙනවා. මම මෙහෙම කරන්නම්කෝ පාඩමේ නම ලියලා ඉන්නම්කෝ. පාඩමේ නම ඇස්තිමේන්තුකරණය හා පිරිවැය ගණනය කිරීම. මේකේ ගණන් හදන්න තියෙන්නේ පුතේ. දැන් අපි හිතමු ඔයාලගේ ගෙවල් වල ගෙදර අපි අලුතින්ම බාත්රූම් එකක් හදනවා කියලා. අම්මා කියනවා ලක්ෂ 2ක් යයි කියලා. තාත්තා කියනවා නෑ නෑ එකමාරයි. ඔයා කියනවා බෑ අපි ජගුසියක් හයි කරගන්න ඕන නාන්න. ලක්ෂ 5ක්වත් යයි. ඔය එක ඔක්කොම වැරදින්නේ. පුතේ ඉන්න ක්වොන්ටිටි සර්වර් කියලා කෙනෙක්. එයාට පුළුවන් මොකක් හරි ඉදිකිරීමකට යන ගාන හරියටම කියන්න. ආසන්න වශයෙන් හරියට කියන්න පුළුවන්. එයා කියන පෙර පුරවකතනයක් හදන්න කලින්. එස්ටිමේට්. ඒ පාඩම තමයි පුතේ මේක. හරි. එතකොට ඔහොම අපේ ඉංජිනේරින් පාඩම් අවසන් වෙනවා. තව 17 වෙනි පාඩම මතකද පුතේ මම මේක පටන් ගද්දිම කිව්වා අර ඔයා හදන එකක් වෙළඳ පොළට දාගන්න හොඳ හැකියාවක් තියෙන්න ඕන කියලා. පුතේ ඔයාට කොමර්ස් ස්කිල් ටික දෙන්න ඔයාට ව්‍යවසායකත්වය උගන්වනවා. ඒ වගේම ඔයා කරන වැඩක් හරියට කරගන්න ඔයාට මැනේජ්මන්ට් උගන්වනවා. පුතේ මේ පාඩම ව්‍යවසායකත්වය හා කළමනාකරණය. ව්‍යවසායකත්වය හා කළමනාකරණය. හරි. එතකොට පුතේ පාඩම් 17 ඔන්න ඔහොමයි පාඩම් 17. මම හිතනවා ඔයාට මේ වගේ මොනවද තියෙන්නේ නැති කියලා හොඳ අවබෝධයක් ගන්න ඇති කියලා. හරි. පුතේ අපි තාමත් පාඩමට අවතීර්ණ වෙන්නේ නැහැ. තව කොටස් කීපයක් තියෙනවා ඔයාලට කියලා දෙන්න. හරි. එහෙනම් අපි බලමු ඊළඟ මොකද්ද වෙන්නේ කියලා. හරි. පුතේ අපි දැන් බලමු අපේ පේපර් එක කොහොමද වෙන්නේ කියලා. මොකද අපි මේ A level ලියන්න නේ අපේ අරමුණ ප්‍රධාන අරමුණ මේ ක්ලාස් ඇවිල්ලා ඔයාලා ඉන්න. පුතේ හරි සරලයි. අපි දන්නවා ET කියන්නේ ප්‍රායෝගික විෂයක්. මේ ප්‍රායෝගික විෂය පුතේ සිද්ධාන්ත වගේම ප්‍රායෝගික පරීක්ෂණක් තියෙනවා. මෙන්න මෙහෙමයි කතාව. ඒතර ET එක්සෑම් එකේදී පුතේ අර අනිත් එක්සෑම් වගේම තමයි ඔයාලට සම්පූර්ණ ලකුණු 100ක් හම්බ වෙනවා. මේකෙදි මේ 100 ලැබෙන විදිහයි වැදගත්. පුතේ. මේ ET වල
මෙන්න මේ වගේ දෙයක් තියෙනවා පුතේ. ඔයාට 70%ක් හම්බෙන්නේ ලිඛිත පරීක්ෂණයෙන්. ලිඛිත ඒ කියන්නේ පේපරේ. පේපරේට ඔයාට ලකුණු 70ක් හම්බ වෙනවා. ඉතුරු 100ට ඔයාට හම්බෙන්නේ 130 ප්‍රායෝගික පරීක්ෂණ. ප්‍රායෝගික පරීක්ෂණ වලින්. හරි. එතකොට මේ ලිඛිත පරීක්ෂණයේ පුතේ පේපර් දෙකක් තියෙනවා. පේපර් 1 සහ පේපර් 2 කියලා. ප්‍රැක්ටිකල් ඔයාට 6ක් සෙට් වෙනවා. ප්‍රැක්ටිකල් 6ක් සෙට් වෙනවා පුතේ. සිවිල් වලින් 2යි, මැකැනිකල් වලින් 2යි, ඉලෙක්ට්‍රික් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් වලින් 2යි.